දරුවගේ අම්මයි තාත්තයි දෙන්න. අපේ පුංචි සුරංගනාව ඉන්නේ අන්න අතන. අතන? ඔව්. දරුවෙක් මේ වගේ තැනක ඉන්නවද? අපි දරුවව ටිකක් බලමු. පුංචි සුරංගනාව ඉන්නේ අන්න අතන. අතන? ඔව්. දරුවෙක් මේ වගේ තැනක ඉන්නවද? අපි දරුවව ටිකක් බලමු. මේ ළමයා ගැන කිසි හෙවිල්ලක් බැලිල්ලක් නෑ වගේනේ. අන්ධකාර ජරා ගොඩකනේ මේ ළමයා ඉන්නේ. කෙල්ලට ඇස් පේන්නේ නෑ නෝනා. එයාට මොකටද ආලෝකේ? එයාට ලෝකෙම අන්ධකාරයිනේ නෝනා. අපි කියන දෙයක් එයාට ඇහෙන්නේ නෑ. එයාට වචනයක් කතා කරලා කියන්නේ එයාට තේරෙන්නේ නෑ. නෝනා, එයා ගොළුයි බීරි අන්ධයි. ගොළුයි බීරි අන්ධයි. ෆාදර්, මේ ළමයාව පිරිසිදුව තියාගන්න සල්ලි ඕනේ නෑනේ ෆාදර්. මේ ළමයා සතෙක් වගේනේ. ඕ ජීසස්. කවද ඉඳලාද මේ? බඩට මොනා හරි දාගන්න කීයක් හරි හොයාගන්න. උදේ හිට රැට රෑ වෙනකන් අපි දෙන්නත් ඇවිදිනවා. මරුසොමේ කරලා ගෙදර එනකොට හෙම්මත් වෙලා පාදිලි උන්නාන්සේ. කෙල්ලගේ ආරස්සාවට තමයි ගැට ගැහෙන්නේ. වැරදීනේ. වැරදීනේ ෆාදර්. මේවා හියුමන් රයිට්ස් වලටත් බලපානවා. දන්නවනම් ළමා අයිතිවාසිකම් උල්ලංඝනය කරා කියලා ඔයගලන්ට නඩු දායි දන්නවද? නඩු දාන්න? දාපොදේ. ඒකත් හොඳයි. එතකොට කෙල්ලෝ පිරිසිදු කරන්න පුසම සබන් කැටයක් ගන්නවත් අපිට පින්පඩියක් වගේ ඉල්ල ගන්න පුළුවන් නේ නඩුකාර උන්නාන්සේගේ. ඔයගලන්ට මේ ගමේ අයවත් උදව් කරන්නේ නැද්ද? අනේ නෝනා. කෙල්ලට මේ ගවුම ගලවලා මාරු කරලා වෙන ගවුමක් අන්දන්න ගවුමක් ඉල්ල ගන්න තැනක් නෑ මේ ගමේ. ගමේ පොඩි උන්ටත් සන්තකේට තියෙන එක ගවුමයි. අපි ඔක්කොම නැති බැරි අයනේ නෝනා. මේ ගමේ අයගේ අනිත් ළමයිලු නොමැරි හිටියනම් මේ ගමම අපායක් වෙනවා. මගේ කෙල්ල මැරිලා ගියා නම් ඊට වැඩිය හොඳයි කියලා වෙලාවකට මට හිතෙනවා නෝනා. හොඳයි. මම ඔයගලන්ට උදව් කරන්නම්. අපි කොහොම හරි මෙයාව සනීප කරගන්න. මම මේ දරුවගේ වගකීම බාර ගන්නවා.